Na festa do fim de semana, só rolê bom. අපි අද දවසේ කතා කරන්න යන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දෙවෙනි ගාන. රූප සටහන මේ විදිහට දීලා තියෙනවා. රූපය දැක්වෙන්නේ ABC ත්‍රිකෝණාකාර බිම් කොටසකි. BC විස්කම්භය දීලා තියෙනවා මීටර 28යි. අර්ධවෘත්තාකාර බිම් කොටසකින් යොත් මල්පාත්තියකි. ෆයිබර් අගය මතින් 22 ලෙස ගන්න. AC හි දිග සොයන්න. AC දිග. එතකොට මෙතන ඍජුකෝණික ත්‍රිකෝණාකාර බිම් කොටසක් කියපුවම එන මෙතන කෝණයේ අංශක 90යි. તો ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මේ දීලා තියෙන්නේ AC කියන්නේ අර්ධය. අපි එතකොට ABC ත්‍රිකෝණයට පයිටගරස් සම්බන්ධය යොදපුවාම අපිට පළවෙනි කොටසට උත්තරේ හොයාගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. එතකොට 21 වර්ගයයි එකතු කිරීම 28 වර්ගය. ගියක් දීලා තියෙනවා 28 කියන්නේ 7 වරක් 4යි 21 කියන්නේ 3 වරක් 7යි. AC වල වර්ගය සමානයි 21 වර්ගය 441යි කියලා ගන්න පුළුවන්. 28 වර්ගය 28 වරක් 28 කියන්නේ 64න් 4 9යි 16යි 22යි 16යි 5යි 4යි 8යි 780යි. AC වල වර්ගය සමානයි 5යි 12යි 12යි. එතන AC වල වර්ගය සමානයි AC සමානයි S225 AC සමානයි 35 පස්තර පවසිපයන් පාදිකයි පස්තර තුන පාරකයි 17යි තුන්වරක් පාව 15යි එකක් ඉදිරිය එකයි 5යි 2යි 35යි මේකට දෙන්න උත්තර ගන්න. ඉංගියක් දීලා තියෙනවා. අපිට ඒක හිතා ගන්න බෑ අපි. දෙවෙනි කොටස අහන්නේ. මල් පාත්තිය වටා වැටක් ගැනීමට අවශ්‍යයි. එතකොට අර්ධ වෘත්තාකාර කොටස තමයි මල් පාත්තිය. මේකේ මල් පාත්තිය මේ මල් පාත්තිය වටා වැටක් ගන්න දෙනවා. අවශ්‍යයි එම වැටෙහි පිට සොයන. මේ අර්ධ වෘත්තයේ සාපතිය හේතුව. අර්ධ වෘත්තයේ සාපතිය. අරය ආනෝන වෘත්තයක සාපතික 2πr අර්ධ වෘත්තයන් නිසා දෙකෙන් බෙදන්නේ දෙකට දෙක සුළු වුණාම 5r. අතෙන් 22යි ගුණ කිරීම අරය විස්කම්භය 28යි අරය 14ක් වෙනවා. 4 1යි 14 2යි 22 වරක් දෙක 44යි. දෙක මීටර 44යි. පැටෙහි දිග වෙන්නේ 21ට එකතු කරන්න ඕන. චාප දෙක 44ක්. අන්‍යව 35ක්. එතකොට 10න් බිඳු 1යි 10යි. මීටර 100ක් කියනවා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අරය ආසන වෘත්තයක 5r වන වර්ගය අර්ධ වෘත්තයක් නිසා භාගයෙන් බෙදන්න. හරි? භාගයයි 5 කියන්නේ 7න් 22යි අරය කියන්නේ 14 වරක් 14 දෙකට 1යි 22කට 1යි 7 2යි 14ට 2යි 11 වරක් දෙක 22යි 22 වරක් 14
14 වලත් එක 28යි දෙකක් ඉදිරි 14 වලත් එක 28යි අර දෙකයි 30යි. වර්ගයෙන් දෙනකොට 300 අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වර්ග මීටර 300. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයේ ත්‍රිකෝණාකාර කොටසක් මේකේ වර්ගඵලය කීයක් ආවද? වර්ග මීටර 308. මේකේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙනවා. ත්‍රිකෝණාකාර කොටසක් AB මායිමක් වෙන විදිහට ත්‍රිකෝණයට පිටතින් එකතු කර යුතුයි. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට පිටතින් එකතු කරන්න. හරි? මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට පිටතින් එකතු කරන්න. එතකොට AB දිග දන්නවා 21යි. හරිද? හැබැයි මේකෙන් අහන්නේ එම ත්‍රිකෝණාශ්‍රයේ දල සටහනක් එහි මිනුම් සහිත වෙන පෙන්නන්න ඕන. මිනුම් සහිත අදිනකොට මේකේ පළල කීයද කියලා අපි හොයාගන්න. අපි ගමු පළල x කියලා. එතකොට මේකේ වර්ගඵලයයි සමානයි කියන්නේ. අර්ධ වෘත්තයේ 308යි නම් මේකේ 308ම තමයි. එතකොට දැන් ත්‍රිකෝණාශ්‍රයක් නෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය වන්නේ ත්‍රිකෝණෙ තියෙන පළල. එහෙනම් හතරවෙනි කොටසට පිළිතුර වෙන්න ඕන. 21 වතාවක් x කියන එක සමාන වෙන්න ඕන 308ට. දෙපැත්තම 21කින් බෙදන්න. සමානයි. මේක 7න් බෙදෙනවා. 21ට 7 3යි 30ට 4යි 28යි දෙකක් වෙනවා. 44 බෙදීම 3යි. x සමානයි මේක දශම ස්ථානයකට උත්තරයක් තමයි 44 බෙදීම 3 4ට 3 1යි 3 වරක් එක 3යි අඩු කරාම 1යි 14ට කීයද 4යි 12යි 2යි දශම ඉදිරිපා බිඳුව ගත්තා ඉස්සර ගියේ 6යි 17යි 2යි පදත් ඔය මිනිස් එක දශම ස්ථානයකට උත්තරේ 14.6යි මීටර කියන ඔය ගන්න දිග මෙන්න මේ x වෙනුවට වෙනුවා නම් 14.6යි මීටර කියලා මිනුම් සහිතව ඔන්නම දල සටහනක් කරලා වෙනවා. මේ කොටස සාමාන්‍යයෙන් දැන් මේ අවුරුදු කීපෙම මොන හරි අමුතු ප්‍රශ්නයක් මේ විදිහට මේ වර්ගඵලයේ පරිමිතිය කොටස උත්තරේ මේ විදිහට දඩ බැලලා වෙනවා. On a la vida,